කරන්නේ මාළු රාබනෝ දෙයක්ෝ යකෝ කිව්වට විශ්වාස ඒකනේ මං කියන්නේ මට කෝච්චියකුත් තියන් හිටියා කාවයිය පොල්ලත්ත දිගේ පේලියට නැගලා 100ක් විතර කාවයියෝ මුට්ටියට බහලා රා බීලා බෙරින් නැතුව යන හැටිනේ බලන්න ඕන පොල්ලත්ත දිගේ ඊට පහුවෙන්දම පොල්ලත්ත කපලා දැම්ම මුට්ටිය බිරෙන්න රා තියනවායි කියනකෝ කාවයියෝ එන්න බොරුවක් කිව්වට විශ්වාස කරන්නේ නැහැ කාවයියෝ පොල්ලත්ත දිගේ නැගලා මුට්ටියට බහලා රා බීලා බෙරින් නැතුව ආයි බහිනෝනේ අර මේකට ඇලපාරට ඊට පහුවෙන්දම පොල්ලත්ත කපලා දැම්ම යකෝ කාවල ටිකක් ගන්න ඉපෑ මුත්තර කවුද අරුවාගේ චතුරසේනාරත්න වගේ බස් කිව්ව ඒක තමයි කිව්වට විශ්වාස කරන්නේ නැහැ පොල්ලත්ත දිගේ කාවයියෝ පොලිමට 100ක් විතර නැගලා මුට්ටියට බහලා ආවොන් නෙන්නේ මුට්ටියට මූදෙන් දැල්ලුවේ රිමෝට් එක රාමෝට් එක නෑ කාවයියෝ ටික පොල්ල ඒකනේ කියන්නේ කිව්වට විශ්වාස කරන්නේ නැහැ මම විශ්වාස කරනවා කියා මුට්ටියට බහලා මුට්ටියෙන් බීලා සීන් එක දෙන්න විශ්වාස කරන්න බැරි මටත් විශ්වාස කරන්න බෑ ඇස් දෙකෙන් දැකලා මුට්ටියට බහලා බීලා වෙරි නැතුව බහිනෝ යයි පොල්ලත් දිගේ ඊළඟ එක ආයි බහිනවා වෙරි නැතුව ඕලෙ බඩ බහිනෝ වෙරි නැතුව බහිනෝ නේබා වෙරි නැතුව බහිනෝ නේ බක් දනුස්කයියේ ඊට පහුවෙන්ද පොල්ලත් කපලා දැම්මා ඊට පස්සේ මුට්ටිය ගෙනතරා බඩම් පොල්ලත් කපලා ඔකන්ට බෑග් එකට අරගෙන තියන්න ඕනේ ඉතින් උඹට තිබ්බේ පොල්ලත්ත බෑග් එකකට දාන්න පොල්ලත් බාගෙට කපලා මෙයා රාදීලා වගේ මට පේනවා. කාවයියෝ ටික අල්ලගන්න තිබ්බා කාවයි අබොන්න මුට්ටියට බහිනවා කියන්නේ පොල්ල පොරකාරට බහිනේ උන් ඇත්තටම අල්ලගන්න ඉතින් අම්මගේ කාවයියෝනේ මොන තව කතාවක් කතාවද මෙයාට මේ කාවයියෝ ගැන මොකද කොහොමද කතාව තියෙන්නේ? ඊළයි මහගෙවල් වල ටීවී එකක් තියලා දෙන්නේ එදාම ටීවී එකක් තියලා කියන පිස්සු වෙනවලු ඉතින් දැන් ඔය ෆිල්ම් බලන්න ටීවී එකක් තියන අය ගමන් ගමකටම එකක් ෆිල්ම් බලන්න එනෝනේ ඒක හරි. මුරේට කඩපු පොල් ගෙඩි 200ක් 2000ක් 200ක් නෙවෙයි 2000ක් පොල් ගෙඩි 2000ම අරන් ගිහින්නනේ අර එක යන ගමන් ටීවී බලන එහෙම යනවා. 2000ම අරන් ගිහිල්ලානේ ටීවී එකක් තිබුණා අපේ අර සීයලයි මහගෙවල් වල විතරයි ඒ කියන්නේ 2000ක්ම ඇවිල්ලා ටීවී බලන්නේ දැන් ටීවී එකක් තියෙන්නේ දැන් ඒ කියන්නේ එක එක අරන් තියෙන්නේ එක අරන් තියෙන්නේ එක අරන් ගිහිල්ලා දැන් කාලේ කට්ටිය නම් පොල් ගෙඩි එකක් නෙමෙයි තියෙන ටික සේරම අරන්නේ. කියන අපේ තාත්තලාමාගේ ඇත්ත බොරු කියන පිස්සුවක් බොරු කියන්නේ මොකද අර කාවයි සීන උඹලා තේරෙන්නද බා එතන හැංගෙන බා පොල්ලත් කාවයි දෙන්න බැරිද පොල්ලත් කාවයි දෙන්න හරි පොඩේ දා නෑ පොල්ලත් හරි දරුස්කයි ඔහෙ දැකලා තියෙනෝනේ අර වේලි වල කාවයියෝ ගෙදරට ගෙනල්ලා හැදුවාම එළියට පයින්නෝ උන් අවුවත් අපි ඉන්න කාවයියෝ දැකලා අම්මපා නෑ ඒක නම් බොරු කතාවක් කියලා කාවයි වගේ අපේ ගෙදර ගෙනත් තියලා මං වලේ හදලා දිව්වා කාව නෑ මචං කාවයි ටික කොහේ බලන්න එයා කියලා පුතුට වාල්ලා අවුවත් අපේ ඔව් සමහර පත්තරෙත් බලනවා කියනකො අද වෙනකන් උන්ව එළිය තියලා තියෙන පුටු ටික උන්ට මේ අවුවත් අපේ නෑ ඕ නෑ වරෙන් වෙන්න ඒ දවස්කේ යෝකේ සිරාවටම හරි උඹ දැන් කාවයි එක්ක අල්ලලා ගිහිල්ලා ගෙදර ටැංකිය දාලා තියන් එළියට පයින් නැත්නම් බලන්න අවුවත් අපින්න කුස්සියට එනෝ කාලෙට එනෝ බත් කනවා නෑ ඉච්චර දේවල් නම් කරන්නේ මන් දන්න විදියට අපේ අටස්කයි යන කාවයි ඔය මෙන්න අපේ ගෙදර ඉන්න කාවයි බයිලා කාවයි ඔය මෙන්න නැතිව බලන්න බස් එකේ නැගලා ටීවී එක බලන්න පොඩේ ඉන්නෝ දැන් මචං රිමෝට් එක නෑ බලනකොට මෙන්න කාවයි වලන් ඉන්න බලන්න උයි ෆොන්ට් එකට ඔව් රිමෝට් එක ගන්න දෙයක් පැනලා ගන්න රිමෝට් එක කියලා කාවයියෝ හරි මම බොරුවේ කියලා හිතනවා නම් උඹ කාවයිය දැන් අරන් ගිහිල්ලා ෆොන්ඩ් එකේ දාලා තියලා නෑ අර අපේ ගෙදර ඉන්නේ අන්න ඒකට කියන්න දෙන්නේ නැහැ නේද ඇවිල්ලා බලන්න නෑ මූ කියන එක නෑ ඉතින් පවගේ දාලේ හරක නෑ බලපන කාවයියේ කන කරා කියන බඳින්න බලන්නේ ඔයලා වඩ ආදල් දෙනෝයි ඔයාකෝ ඒ ආරුස්කේ රුපියල් මම බල ඔව්වෙන මොකේ අන්තිමට මොණරකින් අහලා ගියේ අපේ මේ හරකේ ඉන්න දෙන්න උඹලා නිකන් මේ අර මේ සිවන්න තාව මේ ලංකාවේ පටිගත කරනවා වගේ මුන් කියන්නේ මොනරු මුගටි තවකවුද නයි නයියනෝ අර ඕනිකන් කිය ඒ බා එතකොට කාවයියේ තේරම රා බොනවද කාවයියෝ මුට්ටි නෑ අතන කොච්චර මුට්ටියක් තිබුණේ
ඒ මෙන්න මෙච්චර විතර ඇති. මුට්ටිය තියලා දෙනවා පළවෙනි සතියේ. පළවෙනි සතියේ කියලා ගන්න. පොල්ලිත් බෝක්කුවට පාත්‍රය තිබුණේ. පොල්ලිත් උන් පාත්‍රයක් ගන්නෑ නේද? මණ්ඩක් නෑනේ ඉතින් කාවයියෝ රාබුනොයි කියලා. පොල්ලත්ත තියෙනවා අර නිකන් දොළ පාරට පාච්චලා. යම්මට යකෝ කාවයියෝ පොලිමට මේ මම බැලුවේ සරසර ගාලා සද්ද වුණා. සරසර ගාලා සද්ද ඇහුනේ පොල්ලත්ත දිගේ එනකොට. පොල්ලත්ත දිගේ එනකොට සරසර ගාලා සද්ද ඇහිලා පොල්ලත්ත දිගේ ඇවිල්ලා මුට්ටියට බහිනවා. බෑලා ආයි යන්නේ කොහෙන්ද? බැහැලා බෙරි නැතුව යන එකනේ සීන් එක. යන්නේ පොල්ලිත් එම්මේ. පොල්ලිත්තෙම යන්නේ. නැත්තම් ඔයද රාමුට්ටිය දොක්කලා වයින්. ජම්පයක් දාන්නේ නැද්ද? ඈ ජම්පයක් දාන්නේ නැද්ද? ජම්ප් එකක් දාන්නේ නැහැ. මෙහෙම පොල්ලත්ත මෙහෙම නම් දැන් ඔන්න සින්දුවක් මුට්ටිය වගේ කියන්නේ නැද්ද බං? මේ මුට්ටිය පොල්ලත්ත දිගේ දැන් මේ ගඟ ඇයි මේ පොල්ලත්ත දිගේ අර නිකන් අර ඇලපාරේ නිකන් පරලෙච්ච මම පෙන්නන්නේ එකක් ගිහිල්ලා වෙලා ඔයාලා මේ පොල්ල මේ රාමුට්ටිය මේ පොල්ලත්ත එහෙම දැන් ගඟේ ඉඳලා පොල්ලත්ත දිගේ පොල්ලත් තාපොල්ට රාමුට්ටි කිට්ටුලා. පොල්ලිත් වාච් කරන ඔව් පොල්ලිත් රාමුට්ටි කිට්ටුලා. මුට්ටිය තියනම් මෙතනින් බලියන් අතේ හොඳටම බීලාද කොහොමද ගඟ දිගේ එනවා මාළු කාවයියා දැන් ගඟ දිගේ මට පොඩි බන්නයක් තියෙනවා. දැන් කාවයි කොහොමද දන්නේ මුට්ටියක් කියලා උතන? මුට්ටියක් දැන් නැහැ නේ ඌ මේ අත්ත දිගේ නගිනවනේ අත්ත දිගේ අවුව තපින්න හිතාගෙන දැන් නගින ඈට. ඔව් හරියට අවුව තපින්න නැගලා මුට්ටියට බහැලා රාබරෝ 100ක් විතර කාවයියෝ මුට්ටිය 100ක් විතර රාබිව්වා රා නැහනේ